Jahuta Production. මුගේ උපන්දි නෑනේ දෙන්න ඕන වැඩක් ඕකටත් තම්මානි වංගිහින් අපට ගොඩක් ඈතයි උඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි හලෝ මොනේ මොකෝ කරන්නේ ඉතින් iya dia amaru ඔබ දන්නවද මේ රණාගේ උපන්දි නේ බා jambu wedlai ජම්බු ගහෙන් වැටිච්ච රෙද්දක් නෙමෙයි යකෝ උගේ අද ජම්මදිනේ මොකක් හරි ආදල්ලක් ගන්න ඌ ගිය පාරත් මොකෝ මේ අපිට ආතල් දුන්නනේ ඉක්මන්න නේ අත ගෑනේ තාබන් අද වඳින්නම් බං අද නෑ නෑ උඹට මේක හොඳ වැඩි පොඩ්ඩයි ඉඳපන් මොකක්ද දැන් කරන්නේ දැන් ඉන්නේ ආදල්ලක් දෙනවා උඹ කියන්නේ වරන්නේ අපේ ගෙවල් පැත්තට කොල්ල දෙච්චත් කතා කරලා මොකක් හරි ආදල්ලක් ගමු ඕකට වරෙන් හරි හරි මම පල්ලා පැත්තට යනවා බයින්නම් තවල් වෙන්න හොඳේ වරෙන් හරි ඒකනේ ඉතින් මම බැලුවේ මොකද කරන්නේ සාලේ දින්නේ ඉතින් කාමරේද හොඳ වෙලාව මේ දැන් බෑයෙත් නේ හරි මම දන්නවා ඉතින් හරි සිදු අම්මියා බයි කොහොමද දෙන්නේ බයි අද වදත් පාර වහගෙන බං ඕකෙන් ගහන්න එපා යකෝ තෝගේ පුක හිල්ලෙන්න නනි සුද්දයිද බං මේකෙන් දීපන් අන්න බලාපන් මම ඔගේ ඇට දෙක පුක වටේ කරගෙන දෙන්නේ හොඳ අඩෝ තරුසි උඹට දාලා දෙනවා ඉතින් අනිත් තරුසි බලන්න යමම දැන් තරුසි උඹ තියාගනි අපේ අම්මා කියලා තියන්නේ බං උඹත් එක්ක යන්න එපයි කියලා අර කන්නේ නම් හොඳයි බං මේ උඹට ඩෑස්ට පුක පෙන්නන්න ඕනේ අපේ කීයේ පුක සුදුයි බලපන් සුවඳ බලන් තෝ නාන්නත් කියව හැබැයි මොකද්ද කරන්න කියපන්න කොහෙද යන්නේ රණාලය පැත්තේ මං ගිහිල්ලා මේ අදෝ කොල්ලලා අදට බැඳලා පෙති ගලවලා උඹලකට එන්න හදයි මම ගුයන්නේ බල්ලෝ කිව්වේ අපි ආදල්ලක් ගමු යම ආදල්ලලා මරන් කන්නෝ අපි අරුවත් එක්කයි යම රණාලා ගෙවල් බෑ කවුද සතිය යම කතා කරමු උට පුළුවන් නේ එතකොට ඕක උත්තල ගහේ බඳින්න ඔව් එතකොට හරි යම බං අර දවල්ට කන්න දෙනෝ බං දෝ මාර්ගයේ සුබා ඒකේ ඔන්නෝක තමයි ප්‍රශ්නේ බං සාමයි නුඹ දුන්දන් වන්නේ මිනිසාටයි ලෝව පරිවර්ත වෙන්නේ මේ අර මොකෝනේ ඉන්නක වැඩක් නෑ බං කියලා මොකක්ද උනේ මගේ ඌ බං අවුඩේ බයෝලා වගේ එක දැක්කම කෑම වේලා හම්බෙනවා අම්මගේ ඒකනේ බං කෑවයි රහේ හරිද මත්තයි විදුනා හරි ඒක නෙමෙයි ඔල මොකෝ මේ පැත්තේ ආවයි කියන්නේ දෙගත් කඩකට හොඳේ තියෙන්නේ අද රණාගේ උපන්දිනේ
බුවත් සෙට් කරගෙන අපි පොඩි ආතල්ල එකක් දාන්න ආවේ. රණාගේ උපන්දිනේ? ඔව් රණාගේ අපේ වටත් ආතල් දුන්නනේ. දුන්නේ. මොකක් හරි ඒ කියන්නේ අර කොම දාලා මොකක් හරි නාවල සුඹිරි ආතල්ලක් දෙන්න ඕන. මම නම් කියන්නේ ඔක කලිසම ගලවලා මොකක් හරි මම කරන්නේ කෝටු කාරවල. කෝටු කාර. ඒක හොඳයි හොඳයි. හරි කරන්න ඕන. අන්න ජන්දා. යමන් එනම් උල්ලාගේ ඔය පැත්තට. යමන් කියන්නේ දැන් යමන් සෙට් එකම දැන් මේ උත් එකම සෙට් එකම යමන්. යා දැන් යමන්. රරරරරා දොරත් ගහලා කවුරුවත් නැද්ද බං? කට්ටු කරලා බලමු. මොකක්ද බං කරන්නේ? ඒකනේ බං. ඒකනේ බං. ඒක ගිහලා බලමුනේ. අතෝරලා ගිහින් ඒකනේ බං. Aduh. දැන් ඉතින් මොකක් කරන්නද නේ බා? පොඩ්ඩක් ඉඳලා යමන්නේ. ඒක නේ. ඔව් ඔබ කිව්දලින් ආයෙන්න බෑ. ඒක අල්ලගෙනම තමයි යන්න ඕනේ. ඒක නම් හොඳයි බා. ඇලට වැල්ලා මගේ පුකක් දැනුණා. උඹේ විතරද බං මගෙත් පුක ඇනුණා. පුක මං කියන්නේ නෑ ඔබට. අරු වෙන්නම් තොගේ මගේ පුග්ගුලවල් දෙකම ඔබ. අද මේ. අද විපතක් වෙලා තියෙන්නේ බා. යාමෙන් බා. ඇඟිලි ටිකක් සරුනවා. ඒ බං ඒක නෙමෙයි. මම දැක්කනේ බං රන්සගේ කෙල්ලා මේ තව කොල්ලෙක් එක ෆොටෝ එකක් දාලා තියෙනවා බං. අඩු සිරාවට. ඔව් බං. අඩු සිරාවටද බං? ඒ කියන්නේ උඩ පොල්ලක් තියලාද? ආර පොල්ලක් අදින්න යන්නේ. අඩු ඒකේම නෑ බං. මේ ඉන්නේ මේ ඉන්න ඩයල් එක. ගණින්. ඇයි බං මේ වෙන්න පුක බලපංකෝ. අඩු එපා ඔය. සද්ද නැතු ඇඳේ අර වෙලා ඉන්නේ. අපි දෙන්නට කොහෙද යන්නේ? අපි රවුලක් ගියේ පොඩිස්සුව කොහෙද යන්නේ? ඔය අඩු එපා බං එපා ඔය. අවුරුද්ද මතකද? අනේ ඇයි බම් මට්ටු උඹලෝම කරේ නෝට අවුලන්නේ පොටයක් ගහපන් චික වැඩි කරපන් සදක් වෙලා මනරම් පහන් කළ යලෙන් දොලෙන් මුතුමල් මදක් පමා